මේ කාලේ අපි හැමෝම වගේ හරිම බිසි ෂෙඩියුල් එකකටනේ වැඩ කරන්නේ. ඒ අතරදී සුරතල් සතෙක්ව බලා ගන්නවා කියන්නේ අපිට ලොකු චැලෙන්ජ් එකක් වගේ දෙයක්. මොකද සමහර වෙලාවට අපි අතින් යාළගේ මෙඩිකල් රිපෝට්ස්, එතකොට වැක්සින් කාඩ් මේ දේවල් නැති වෙන්න ඉඩ කඩ වැඩි. හැබැයි පෝසිංක් ඔයාලට ඒකට උත්තරයක් ගෙනල්ලා දීලා තියෙනවා. මිස්ටර් ප්‍රියාල් අපි කියමුකෝ මේ පෙට් පේරන්ට්ස්ලාට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න එකෙන් තියෙන වාසි මොනවද? ඇයි යාළුවා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ? ඔය දැන් මූලිකවම ගත්තොත් එහෙම ඔයගොල්ලෝ අපි හිතමු ක්ලිනික් එකකට ගියා අපොයින්ට්මන්ට් එකක් දාලා ඔයාගේ පෙට්. එතකොට ඒ පෙට් එක යද්දි දැන් ඔයගොල්ලෝ මොකක්ද අරන් යන්නේ? අපි as an example ගත්තොත් එහෙම ඔයගොල්ලෝ අර වැක්සින් කාඩ් එක අරගෙන යනවා. ඒතර වැක්සින් කාඩ් එක නත්තර මම දැකලා තියෙනවා සමහර අය නම් ලස්සනට ෆයිල් කරලා ඒ ෆයිල් එකත් අරගෙන යනවා ඉස්සෙල්ලා කරපු ට්‍රීට්මන්ට්ස් ඒ දීපු විසිට්ස් ඒවත් එක්කම. ඉතින් ඇත්තටම මේ පෝසිංක් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේ මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට තියෙන්නේ පෝසිංක් ඇප් එක through අදාළ ක්ලිනික් එකට අපොයින්ට්මන්ට් එක දාන්න. එහෙම නැත්නම් ඒ ක්ලිනික් එකේ ඔයගොල්ලන්ගේ පෝසිංක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් එතනින් ගිහලා walk in appointment එකක් දාගන්නත් පුළුවන්. එතකොට දැම්මට පස්සේ අදාළ ඒ ට්‍රීට්මන්ට්ස් ටික කරනවා මේ ඔයාගේ ඒ ගිය අපොයින්ට්මන්ට් එක දාපු ක්ලිනික් එකේ. එතකොට ඒ ඔයගොල්ලන්ට දීපු මෙඩිකේෂන්ස්, එතකොට වැක්සීන්ස් ඒ ඔක්කොම ටික පෝසිංක් ඇප් එකේ රෙකෝඩ් වෙනවා. ඔයගොල්ලන්ට මුත් කරන්න දෙයක් නැහැ. ක්ලිනික් එකේ අදාළ වෙටනරි ડોක්ටර් විසින් මේ දේවල් ටික කරනවා පෝසිංක් ඇප් එක යූස් කරලා ක්ලිනික් එකේ සයිට් එකේ. ඊට පස්සේ තියෙන්නේ ඔයගොල්ලෝ ගෙදර ආවට පස්සේ ඒ අදාළ දෙන්න ඕනේ ඒ බෙහෙත් වට්ටෝරු ටික. ඒ කියන්නේ ඒ වේලෙන් වේලට දෙන්න ඕනේ බේත මොකද්ද, කොච්චර දෙන්න ඕනේද, ඊළඟ වැක්සින් ඩේට් එක කවද්ද ඔයගොල්ලන් ගිහලා ඒ වැක්සින් එක කවද්ද කරගන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලන්ගේ දැන් ඊළඟ නෙක්ස්ට් කන්සල්ටේෂන් ඩේට් එක කවද්ද, ඒ ඔක්කොම රිමයින්ඩර්ස් ටික ඔයගොල්ලන්ට එක්ක SMS එහෙම නැත්නම් පුෂ් නොටිෆිකේෂන්ස් ඇප් එකේ එහෙම නැත්නම් ඊමේල් හැටියට ඔයගොල්ලන්ට ලැබෙනවා. ඉතින් ඒක තමයි තියෙන මූලිකම වාසිය. ඔයගොල්ලන්ට කිසිම දෙයක් අමතක වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ ඒ ඔයාගේ සුරතල් සතාගේ ගන්න ඕන ට්‍රීට්මන්ට්ස් එයා සම්බන්ධයෙන්. ඊට අමතරව තමයි ඒ සුරතල් සතාගේ හා සම්බන්ධ සියලුම මෙඩිකල් හිස්ටරි එක මේ පෝසිංක් ඇප් එකේ තියෙනවා. ඔයගොල්ලෝ ඒ කියන්නේ හදිස්සියවත් ඒ ක්ලිනික් එක වහලා තිබුණ නැත්නම් හදිසි අවශ්‍යතාවයක් වුණා හිතන්න ඔයගොල්ලෝ යනවා වෙන රටකට එහෙම නැත්නම් වෙන ප්‍රදේශයකට යනවා. ඒ වගේ වෙලාවට ඔයගොල්ලෝ හදිසි ට්‍රීට්මන්ට් එකක් කරගන්න ඕන වෙනවා. ඔයාගේ සුරතල් සතාට. ඉතින් එතනට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගේ ඇප් එකෙන් ඒ දේවල් ටික එතන පෝසිංක් ඇප් එක නැත්නම් ඒ ක්ලිනික් එක ඔයගොල්ලන්ට පුළුවන් ඒක ඉදිරිපත් කරන්න ඇප් එකේ ඒ ඩිජිටල් ආකාරයට. එහෙම නැත්නම් එතනත් ඔයා අලුතෙන් ගිය තැන ක්ලිනික් එකේ පෝසිංක් ඇප් එක තියෙනවා නම් ඒ ඔයාගේ ඔක්කොම ඩීටේල්ස් ටික ඒ අදාළ වෙටනරි ડોක්ටර්ට සින්ක් වෙලා තියෙනවා. මේ එහෙම නැත්නම් යාර බලා ගන්න පුළුවන් ඒ ඉතිහාසය කොහොමද වෙලා තියෙන්නේ. ඒකට අපි මේක් ෂුවර් කරනවා ඔයගොල්ලන්ගේ ඒ සුරතල් සතාට කරන්න ඕන හරිම මෙඩිකල් ට්‍රීට්මන්ට් එක. ඒ කියන්නේ ඇලර්ජිස් තියෙනවද? එහෙම නැත්නම් මොනවා හරි මෙඩිකල් කන්ඩිෂන්ස් තියෙනවද? සහ ඉස්සෙල්ලා ගත්ත බෙහෙත් මොනවද? ඒ ඔක්කොම ටික ඇනලයිස් කරලා බලලා තමයි ඒ වෙටනරි ડોක්ටර් ඔයගොල්ලන්ගේ සුරතල් සතාට අවශ්‍ය හරිම කරන හරියටම හරියන ඒ ට්‍රීට්මන්ට් එක ලබා දෙන්නේ. තාක්ෂණය මෙච්චර දියුණු ලෝකයේ මෙච්චර පහසු ක්‍රම තියෙද්දී අය තවත් බලාගෙන. ඉතින් අද ඔයාගේ සුරතල් සතාට ආදරය කරන්න රැක බලා ගන්න මේ පෝසිංක් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම ඒ වාසි ටික අදම අත්විඳින්න.